ඇත්තටම වුණා. මට මතකයි අද වගේ. ඒ කතාව පටන් ගත්තේ නුවර එළියේ සීතලටම තියෙන ඔෆිස් එකක. ඉතින් යාළුවනේ කතාවට යන්න කලින් channel එකත් subscribe කරන් like එකකුත් දාගෙන යන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. කතාව පටන් ගත්තේ නදීෂා සහ ගිහාන අතර තිබුණු අමුතුම සම්බන්ධයකි. ඔෆිස් එකේ හැමෝම කිව්වේ උන් දෙන්නා හොඳම යාළුවෝ කියලා. ඒත් දිහාන්ගේ හිතේ නදීෂා ගැන යාළුකමට එහා ගියපු හැඟීමක් තිබුණා. ඒක ආදරයක් විතරක් නෙවෙයි, යම් කිසි නොපැහැදිලි ආශාවක්, අමුතුම තහනම් හැඟීමක් ඔහුගේ හදවතේ. ගැඹුරේ සැඟවුණු ප්‍රාර්ථනාවක්, සිනහවක්ම ඇගේ ඇස්වල බිලිසෙන හැම පුංචි එළියක්ම ගියාගේ හිතට අමුතුම විදිහට බලපෑවා. ඇගේ දිගු කණු කෙස් කලඹ සුළඟට සැලෙන විටත් ඔහුගේ සිතේ සිහින් සුසුමක් පෑවා. ඇගේ දැස් සහ hina වෙනකොට කම්මුල් වල ඇතිවෙන පුංචි වලවල් ගිහාන්ට අමුතුම විදිහට දැනුණා. ඇගේ තෙත් වූ පුංචි ලප කැලැල් ඔහුට දැනුනේ කවි පොතක ලියූ අකුරු වගේ. කියවන්නට ආශාවක් ඇති කරන කුමාන සිරුරේ අගලක් අබලක් පාසා ඔහුට දැනුනේ ඇගේ සුවඳට මුසු වූ ආශාවක්, කිසිදා නොදැනුණු තීව්‍ර බවක්. මේ වන ආකාරය ඔහුට නොදැනීම ඇසේ යොමු වුණා. නදීෂා ඒ ගැන කිසිම දෙයක් නොදන්නවා වගේ නිහානුත් එක්ක බොහොම නිදහසේ හිතේ කිසිම ලැජ්ජාවක් නැතුව තමන්ගේ පෞද්ගලික දේවල් පවා කිව්වා. තමන්ගේ පෞද්ගලික දේවල් කියන්න කිසිම දෙගිඩියාවක් ඇති වුණේ නැහැ. අතර තිබුණේ විශ්වාසය සහ සමීප බව. දවසක් දිහානය නදීෂාය වැඩ ඇරිලා එන ගමන් හිටියේ. අවස 6ක් පහුවෙලා නුවර එළියේ සීතල තවත් වැඩි වෙලා පාරට වැටුණු වැහි පොදක් එක්ක සීතලක් ආවා. මට මතකයි පොඩි කාලේ මමයි අම්මයි තාත්තයි කැලේකට ගියා. එතන මාරම ලස්සන දිය ඇල්ලක් තිබුණා. මට ආසයි ආයෙත් එහෙම තැනකට යන්න. නදීෂා සීතලට දැයක් බැඳගෙන කිව්වා. මම ගිහාන්ගේ ඇස් දෙකටම සීතලෙන් රකින්න ඕනි කියන හැඟීමක් ගෙනාවා. ඇයව තදින් තුරුළු කරගෙන ඒ සිනිඳු සමට ඔහුගේ උණුසුම දෙන්නටත් ලෝකයෙන්ම ඈත් කර ආරක්ෂා කරන්නටයි. එතකොට හුස්ම හිර වුණා වගේ වුණා. ඔහුගේ හිතේ පුදුම සතුටක් ඇති වුණා. ඇත්තටම මතක් පුදුම ආසාවක් තියෙනවා. කැලෑවක ට්‍රිප් එකක් යන්න කවදාවත් ගිහින් නැහැ. ගිහින් නදීෂා දිහා බැලුවේ. ඇගේ කැමැත්ත ඔහුට කොච්චර වටිනවද කියන එක ඔහුගේ දැස් වලින්ම කියවෙන විදිහට මම තැනක් දන්නවා. නදීෂාගේ ඇස් මිනිසුන ඒ ඇස්වල තිබුණු පුංචි බලාපොරොත්තුව ගිහාන්ට ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. අපි විතරක් යමු. ඇය වැඩිදුරටත් පැවසුවා. ඒ වචන ටික ගියාගේ හිතේ අමුතුම බලාපොරොත්තුවක් ඇති කළා. ඔහුට දැනුනේ හිත පුරා දුවන ප්‍රීතියක්. ඒ ප්‍රීතියට මිශ්‍ර භූමියක්. මේ හැඟීම ඔහුට කවදාවත් අත්දැක නැති තරම් ආගන්තුක එකක්. නමුත් පුදුම තරම් මිහිරි හිතේ නොසිතූ සතුටක් පැතිර ගියා. මේකේ යාළු ට්‍රික් එකකට වඩා දෙයක් වෙන්න පුළුවන් කියලා ඔහුට හිතුණා. නදීෂාගේ හැම කතාවක්ම හැම හිනාවක්ම එම මේ දිනවල ගිහාන්ගේ හිතට අමුතුම විදිහට බලපෑවා. ඔහුට දැනුනේ තමන්ගේ හිත නදීෂාගෙන් පිරීලා ඉතිරිලා යනවා වගේ. ඔහුගේ සෑම සෛලයක්ම ඇය වෙනුවෙන් කෑ ගැසුවා. සති අන්තේ ඔවුන් දෙදෙනා කැලෑවට යන්න පිටත් වුණා. නිහාගේ ජීප් එකෙන් යන අතරතුර නදීෂා හෝන් එකෙන් සින්දු දැම්ම. මේ සින්දුවට මම මාරම ආසයි. දිහා මේක අහද්දි මට හිතෙනවා ලෝකේ තියෙන ලස්සනම හැඟීම ආදරය කියලා. නදීෂා කිව්වේ ජනෙල් කටින් එන හුලම් පාරට කොන්දේ ඔවුන් වෙද්දි මුහුණ මත වැටී තිබුණේ අමුතුම සුන්දරත්වයත් එක්කරමින් ඇයව එහෙමම බදාගෙන ඇගේ කොපුල් මත හඳුවක් තවරන්න හේමරුදු සුවඳ ඔහුගේ හුස්මට මුසු කරගන්න ඇගේ ආත්මය ඔහුගේ ආත්මය හා පටලවා ගන්න දිහා බැලුවේ සියුම් වැල්මකි. ඔහුගේ හිතේ තිබුණු නොකියූ දහසක් දේ ඔහුගේ දැස්වල දිසුණා. ඇත්තටම නදීෂා සමහර හැඟීම් වචන වලට පෙරලන්න බැරි තරමට ලස්සනයි. කටහඬේ තිබුණේ වෙනදා නැති බැරෑරුම් ස්වභාවයක්. ඔහුට හිතුනේ තමන්ගේ හිතේ තියෙන මේ හැඟීම නදීෂාට දැනෙන්නේ නැද්ද කියලා.
ඔවුන් ගමනට විවේකයක් ගත්තේ කුඩා ගමක තිබුණු දොළ පාරක් ළඟ නදීෂා දොළට බැහැලා සෙල්ලම් කළා. ඇයගේ හිනා හඬ කැලෑව පුරාම දෝංකාර දුන්නා. ගිහාන්ට හිතුනේ මේක සිහිනයක්ද කියලා. නදීෂා වතුරේ දඹලන විට ඇගේ සිරුරේ හැඩය ඇගේ තිබුණු සාරි පොටින් වැසී නොතිබුණු ස්ථාන සියුම් හිඟ පටියෙන් මතු ඇගේ සිරුරේ මහිමය ගිහන්ගේ ඇස්වලට මනාව පෙනුන උදරයේ සිහින් වැනි. ඔහුට නොපෙනී තිබුණේ නැහැ. ඒ වෙලාවේ නදීෂා ඩොලෙන් ඉස්සලා යන්න ගියා. ඒ කෑ ගහද්දිම ගිහාන් දුවලා ගිහින් ඇයව අල්ලා ගත්තා. ඔවුන් දෙදෙනාම වතුරට වැටුණ. වතුරේ සිසිලස ඔවුන්ගේ සිරුරු හරහා දිව ගියා. අනේ ශීතලක් නොව ආශාවේ උණුසුමක්, විදුලි සැරයක් වැනි නවමු සංවේදනයක් වතුරේ තිබෙද්දි ගිහාන් නදීෂාව තදින් අල්ලාගෙන හිටියා. ඔවුන්ගේ හැසි එකිනෙකට හමු වුණා. නදීෂාගේ ඇස්වල තිබුණේ පුදුම ගැඹුරක්, නොකියූ ආරාධනාවක්, දැවෙන ආශාවක්, ඔහුට කිමිදෙන්නට ආරාධනා කරන විශ්වයකින් ඔහුට ඇයගේ හිතේ තිබුණු ආදරය පෙනෙනවා වගේ දැනුණා. තත්පර ගණනාවක් ඔවුන්ගේ හදවත් වලගැස්ම ඇසුණා විතරයි. ගිහාන්ට ඇගේ සිරුරේ උණුසුම, ඒ මෘදු පපුවේ ස්පර්ශය, හැගේ හුස්මරිද්මය දැනුණා. මුහුණට වැටී තිබුණු වතුර බිඟු, ඇගේ තිබුණු දෙතුන් වල දිලිසීම ගිහන්ගේ සිත අවස්සා තවත් තදින් තුරුළු කරගන්නයි. සීතලයි නේද? ගිහාන් ඇහුවා. ඔහුගේ කටහඬ වෙනවා. ඔහුට තේරුණා තමන්ගේ හිතේ තිබුණු හැඟීම් පිටවෙන්න ආසාවෙන් ඉන්නවා කියලා. නදීෂා කිව්වා. ඒ ඇගේ ඇස්වල තිබුණේ සීතලක් නෙමෙයි, පුදුම ආශාවක්. ගිහාන්ට තේරුණා මේ රැස්වල යම්කිසි දෙයක් කියවෙනවා කියලා. ඔහු සෙමින් නදීෂාගේ මුහුණට ලං වුණා. ඇගේ මෘදු තරමක් තිබුණු කඳුළු කැට පිසදාගත් දෙපොල් ඔහුට දැනුණා. හරිම සියුම් නමුත් ගැඹුරු ආත්ම දෙකක් එකට වෙලාගත් අපිට පිවිසෙන දොරටුවක් බඳු එකක් වුණා. වචන අවශ්‍ය වුණේ නැහැ. ඒක හදවත් දෙකක් අතර ඇති වුණු නිශ්ශබ්ද සංවාදයක්, ආත්ම දෙකක් එකිනෙකාට මුහුණන රහසක් වගේ. සෑම ස්පර්ශයකින්ම ඔවුන්ගේ ආදරය නව මානයකට ගෙන ගියා. එයාගේ ඇස් පියවී ගියා. ඇගේ දෑගි හාන්ගේ බෙල්ල වටා එතෙද්දි හැගී සිරුර ඔහුගේ සිරුර හා සම්පූර්ණයෙන්ම එක්වෙද්දී ඔවුන් දෙදෙනාම තවත් සමීප වුණා. මේ ලෝකයේ තිබුණේ ඔවුන් දෙදෙනා විතරයි. ඔවුන්ට දැනුනේ මේ ලෝකයේ ඉන්න වාසනාවන්තම දෙන්නා තමන් කියලා. ඔවුන්ගේ හදවත් වලින් නැගෙන ප්‍රේමයේ මිහිරියාව ඔවුන් දෙදෙනාටම දැනුණා. ඒ නිකම්ම ආදරයක් නොව ආත්මයන්ගේ බැඳීමක් විය. කැලෑවේ ගමනින් පස්සේ නදීෂා සමාධි හා හතර තිබුණු සම්බන්ධය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. යාළුවෝ වගේ නෙවෙයි, ආදරවන්තයෝ වගේ හිටියා. ඔෆිස් එකේදී ඔවුන්ගේ බැල්මවත් පුංචි සිනහවල් වලත් වෙනදාට වඩා ගැඹුරක් තිබුණා. හැම හවසකම ඔවුන් එකට ගෙදර ගියා. ඔවුන්ගේ පෞද්ගලික කතාබහ තවත් සමීප වුණා. ගිහාන් ඔයාට මතකද අපි ඉස්සෙල්ලා දවසේ ඔෆිස් එකේදී රිපෝට් එකක් හදද්දි කොච්චර හිනා වුණාද කියලා. අද රිදෙනකම්ම හිනා. ඔයා නැත්නම් මට ඔෆිස් එකේ ඉන්නත් එපා වෙනවා නදීෂා කිව්වේ. දිහාන්ගේ අතට තට්ටු කරලා ආවේ. ගිහාන්ට දැනුනේ හරිම සතුටක්. ඔහුගේ හදවත පිරී ගියා වගේ, ආදරයෙන් උතුරා ගියා. මුළු ලෝකයම ඔහුගේ අතට ආවා වගේ, අලුත් ජීවිතයක් ලැබුණා වගේ. ඔයා නැත්නම් මේ ඔෆිස් එක පාළුවයි. දවසක් දිහාන් නදීෂාව ගෙදරට ඇරලවන්න ගියාම ගේ ඉස්සරහදී ඔවුන්ට වෙන් වෙන්න බැරි වුණා. නැහැවී තිබුණු ඒ මොහොත හරිම ආදරණීයයි. ගිහාන් නදීෂා මට ඔයා නැතුව ඉන්න බැහැ කොහු කෙඳිරුවා. ඔහුගේ හදවත ගැහෙන වේගය ඔහුටම දැනුණා. ඒ ගැස්ම නදීෂාටත් ඇසෙන තරම් ප්‍රබලයි. ඔවුන්ගේ ආත්මය එකට ගැටෙනවා වගේ. ලෝකයේ වෙන කිසිවක් වැදගත් නැති බව ඔවුන්ට හැඟුණ. මේ ඇයව හැමදාටම තමන් ළඟ තියාගන්න නදීෂා ගිහාන්ගේ ඇස් දිහා බැලුවා. ඇයගේ ඇස්වලින් ආදරේ කියා පෑවා. මටත් දිහාන් ඇගේ කටහඬේ තිබුණේ පුදුම ආදරයක්. ගිහාන් ඇයව තදින් වැළඳ ගත්තා. ඇගේ සිරුරේ මෘදු බව සහ සුවඳ ඔහුට දැනෙද්දී ලෝකයම බොහෝ වටා කැරකුණා වගේ හැඟීමක් ආවා. එම සිප ගත්තා, කමින් සිප ගත්තා. ඊට පස්සේ නැවතත් ඇගේ මෘදු රතු පැහැති ආශාවෙන් බර වූ ඔහුගේම වූ දෙපොල් අතරට ගියා. ඒ සිප ගැනීම ගැඹුරු ආශාවෙන් පිරිපුන් එකක් වුණා. ඔවුන්ගේ ආත්මයන් එකිනෙකාට මුසු වන තරම් වේග කරයි.
ඒ ඔවුන්ගේ භෞතික සීමාවන් ඉක්මවා ගිය ආත්මීය බැඳීමක් උන්ගේ හදවත් වල තිබුණු හැම ආශාවක්ම වචන නැතුවම කියනවා වගේ ඔවුන්ගේ ආදරය සීමාවන් ඉක්මවා යන බව ඔවුන්ටම තේරුණා. ඒ මොහොතේ ඔවුන්ට හිතුනේ තමන් දෙන්නා මේ ලෝකේ ඉන්න වාසනාවන්තම දෙන්නා කියලා ඔවුන්ගේ ආත්ම දෙකම එකට බැඳුනා වගේ හැඟීමක් දුන්නා. සෑම සිප ගැනීමකින්ම සෑම වැළඳ ගැනීමකින්ම ඔවුන්ගේ ආදරය තව තවත් තහවුරු විය. ඔවුන්ගේ ආදරය ඔෆිස් එකේ රහසක් වුණත් හැමෝටම දැනුණා ඔවුන් අතර යමක් වෙනස් කියලා. ඔවුන්ගේ බැල්මවන් කතාබහක් හැමදේකම තිබුණේ නොකියා කියන ආදරයක්. ඔෆිස් එකේ අලුත් ප්‍රොජෙක්ට් එකකට අලුත් සේවකයෙක් ආවා. මිල අමිල කඩවසම් කතාබහට දක්ෂ කෙනෙක්. ඔහුගේ කතාවලට විහිළුවලට ඔෆිස් එකේ හැමෝම ආස කළා. නදීෂාත් එක්ක වැඩ කරද්දී අමිල ඉක්මනින්ම නදීෂාගේ හොඳ යාළුවෙක් වුණා. ඔහු නදීෂාට ගොඩක් උදව් කළා. නදීෂා කමිලට හිනා වෙලා කතා කළා. නිහාන්ට මේක ටික අමිල නදීෂා එක වැඩිය කතා කරනවා දකිද්දි දිහාන්ගේ හිතට පුංචි ඊර්ෂ්‍යාවක ගින්නක් සැකය මර උගුලක් ආවා නැවත ගිනි ගන්නවා වගේ ඔහුට දැනුණා. දවසක් ඔෆිස් එකේ සාදයකදී අමිලක් නදීෂාට නටන්න ආරාධනා කළා. නදීෂාත් සතුටින් එකග වුණා. ගිහාන් ඈතින් බලාගෙන හිටියා. අමිල නදීෂා දිහා බලන විදිහ ගිහාන්ට දරාගන්න බැරි වුණා. ඒ ඇස්වල තිබුණේ නදීෂා ගැන වෙනස්ම ආකාරයක ආශාවක් බව ගිහාන්ට තේරුණා. අමිලත් එක්ක සතුටින් හිනා වෙලා කතා කරද්දී දිහාන්ගේ හිතට අමුතු බරක් දැනුණා. එහි දැනුණු ඒ පුදුම සතුට දැන් ඔහුගෙන් ඈත් වෙනවා වගේ හැඟීමක් ආවා. කරුණේ ඔහුගේ ආදරය ටිකෙන් ටික නැති වෙනවා වගේ. ගිහාන් ඔයා කොහොම බලාගෙන ඉන්නේ? ඔයක් නටන්න එන්න. නදීෂා ගිහාන් දිහා බලාගෙන හිනා වෙලා කිව්වා. ඒතේ හිනාවේ වෙනදා තිබුණු දීප්තියක් දිහාන්ට දකින්න බැරි වුණා. ඔහුට හිතුනේ නදීෂාගේ සිනහවේ වෙනදා තිබුණු උණුසුම නැති වෙලා වගේ. ඔහුගේ හදවතින් මේ ගලනවා වගේ දැනුණා. ඔහුගේ ආදරය බිඳී යන හඬ ඔහුට ඇසුණා වගේ. එහෙමනයක් එක්ක නදීෂා ටිකෙන් ටික ගිහාන්ගෙන් ඈත් වෙනවා වගේ ඔහුට දැනෙන්න ගත්තා. මිනිසාට කරන සැලකී නදීෂා අමිලත් එක්ක ගත කරන වෙලාව වැඩි වුණා. ගිහාන්ට මේ තත්වය දරාගන්න බැරි වුණා. ඔහුගේ හිතට නොසන්සුන් බවක් දැනුණා. සැකය ඔහුගේ සිතේ මරාලයක් මෙන් වැඩුණා. නදීෂා ඔයාට අමිල එක්ක අමුතු සම්බන්ධයක් තියෙනවද? දවසක් දිහාන් නදීෂා ඔෆිස් එකෙන් ඇරලා යන අතරතුර ඇහුවා. ඔහුගේ කටහඬේ තිබුණේ සැකයකින් පිරිබරක් සහ දරාගත නොහැකි දෙයක්. වේදනාවෙන් වෙලෙන ස්වරයක්. ආත්මයම කෑ ගැසුවා වගේ. නදීෂා පුදුමයෙන් ගිහාන් දිහා බැලුවා. පිස්සුද විහාර? එයා මගේ යාළුවෙක් විතරයි. හොයාට ඇයි එහෙම හිතෙන්නේ? යාළුවෙක් විතරද? එහෙනම් හොයා මගෙන් ඈත් වෙන්න. ඔයා දැන් මට කලින් වගේ කතා කරන්නේත් නැහැ. කියන්ගේ කටහඬේ වේදනාවක් තිබුණා. වෙන කඳුළු පිරී තිබුණා. ඒ කඳුළු ඔහුගේ හදවතින්ම ගලාගෙන ආවා වගේ ඔහුට දැනුණා. ඒවා ආදරේ අවසානයට වැගිරූ කඳුළු. ආත්මයේ රුධිරය වැනි විය. මම ඔයාගෙන් ඈත් වුණේ නැහැ. ගිහා මට දැන් ඔෆිස් එකේ වැඩ ගොඩක් තියෙනවා. අමිල උදව් කරනවා. ඔයා ඇයි මේ වගේ දේවල් හිතන්නේත්? නදීෂාගේ කටහඬේ යම්කිසි සීතලක් තිබුණා. ඒත් ගිහාන්ගේ හිතට මේ උත්තරය ගැලපුණේ නැහැ. ඔහුට තේරුණා නදීෂාගේ හිතේ යමක් වෙනස් වෙලා කියලා. නදීෂාගේ ඇස්වල වෙනදා තිබුණු දීප්තිය විහාර දැක්ක ගමන් ඇතිවුණු සතුට දැන් අඩු වෙලා වගේ ඔහුට දැනුණා. අක්‍රී ඇමතුම් අඩු වුණා. සිප ගැනීම් වල තිබුණු උණුසුම නැති වෙලා වගේ. ගිහන්ගේ හිතේ තිබුණු කුතුහලය දැන් සැකයක් බවට පත් වෙමින් තිබුණා. ඔහුට හිතුනේ මේක සිහිනයක් වෙන්න ඇති කියලා. දුරස්වන ආදරයක භීතිය ඔහුගේ හදවත වෙලා ගත්තා. එය මරණයකටත් වඩා වේදනාකාරී විය. දිහාන්ට නදීෂාගේ වෙනස් වීම දැනුණා. අමිල නදීෂාට කරන සැලකිලි. නදීෂා අමිලත් එක්ක ගත කරන වෙලාව වැඩි වුණා. කතා කරන්නත් බය හිතුණා. ඔහු නදීෂාව නැවතත් Taman ළබට ගන්නට ඕනෑකමින් සිටියා. ඔහුගේ හිතේ තිබුණේ මංමුලා සහගත බවක්. බිඳුණු බලාපොරොත්තු රාශියක්. දවසක් ගිහාන් නදීෂාට කතා කළා. අද අපි හම්බ වෙමුද? මට ඔයා එක්ක කතා කරන්න දෙයක් තියෙනවා.
හරිම වැදගත් දෙයක් ගිහාන්ගේ කටහඬේ තිබුණේ අවසාන බලාපොරොත්තුවක් ගැඹුරු වේදනාවක් සහ කඩා වැටෙන්නට ඔන්න මෙන්න තිබූ හඬක් දරාගත නොහැකි දුකක් එකඟ වුණා. ඔවුන් දෙදෙනා හමු වුණේ ඔවුන් මුලින්ම ගිය ගුණ පාර ළඟ ඒ දොළ පාර අදත් ඒ විදිහටම ගලාගෙන ගියා. ඒත් ඔවුන්ගේ හදවත් ඒ විදිහටම තිබුණේ නැහැ පාරේ ජලයේ සිසිලසට ගිහාන්ට දැනුනේ Tamanගේ හදවතේ තිබුණු වේදනාව තවත් වැඩි වෙනවා වගේ නුවණ පවා ඔහුට දුකක් ගෙනාවා සෑම සුළඟකින්ම වේදනාවක් මුසු වී ආවා මට සමාවෙන්න නදීෂා කතා කළා. ඇගේ ඇස්වල කඳුළු පිරීලා තිබුණා. ඇගේ කටහඬ වෙනවා. ඇගේ මෘදු දෙතුන් වලින් පිට වූ ඒ වදන් විහාගේ හිතේ තියුණු පිහියකින් ඇන්නා වගේ දැනුණා ඔහුගේ ලෝකය දෙකඩ වුණා ජීවිතයම අවසන් වුණා වගේ විඳවන්න බැහැ කියලා. මම අමිල එක කලුත් සම්බන්ධයක් පටන් ගත්තා. පැය ගිහාගේ ඇස් දිහා කෙලින්ම බලන්නට කපහසක් වුණා පැය බිම බලාගෙන කතා කළේ හරිම දුකකින් නිහාට වචන පිට වුණේ නැහැ. ඔහුගේ හදවත කැඩී ගියා වගේ ඔහුට දැනුණා. ඔහුට මතක් වුණේ කැලෑවේදී ඔවුන් සිපගත් හැටි. ඒ හැඟීම් සීමා බිඳගෙන ගිය හැටි දැන් ඒ හැමදේම සිහිනයක් වෙලා නදීෂා ඔයාට කොහොමද මේක කරන්න පුළුවන් අපේ ආදරේට මොකද වුනේ? මගේ හිතේ හොයාට තිබ්බ ආදරය හොයාට දැනුනේ නැද්ද නිහඬ කටහඬ වෙනවා. ඔහුගේ දැස් වලින් කඳුළු කඩා හැලෙන්න ගත්තා. ඒ කඳුළු ආදරයේ බිඳ වැටීම ගැන කියාපෑවා. ඒවා ගංගාවක් මෙන් ගලා ගියා මම දන්නේ මේක වුණේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. මට ඔයාට බොරු කරන්න බෑ. නදීෂා හනා වැටුණා. කයගේ කඳුළු ගිහාන්ගේ හිතට තවත් වේදනාවක් ගෙනාව එයාලා දෙන්නගේ කඳුලේ වතුරත් එක්ක එකට මුසු වුණා දුකේ ගීතයක් ගයමින් ගිහාන්ට කේන්තියක් ආවේ නැහැ. දැනුනේ පුදුම වේදනාවක් විතරයි. ඔහුට තේරුණා Tamanගේ ආදරය අත්හරින්න සිද්ධ වෙලා කියලා. ඒ වේදනාව දරා ගන්න බැරුව ඔහු දොළ පාර දිහා බලාගෙන හිටියා කැලෑවේදී තිබුණු ඒ සතුට ගිය ආදරේ දැන් ඉතිරිව තිබුණේ මතකයන් විතරයි. මගේ කතාව වේදනාකාරී අවසානයකට පැමිණ තිබුණා. ගිහාන්ත හිතුනේ ඔහුගේ හදවත කැබලි වලට කැඩී ගිහින් කියලා. ඔහු නදීෂා දිහා අන්තිම වතාවට බැලුවා. ඇයගේ ඇස්වල තිබුණු දුක ඔහුට පෙනුණා ඒසේ දුක ඔහුගේ දුකට වඩා වැඩි කියලා ඔහුට හිතුනේ නැහැ. බොහෝ සෙමින් දොළ පාර දිගේ ඇවිදගෙන ගියා. ඔහුගේ පියවර නොදන්නා ගමනක් අරඹනවා වගේ දුකෙන් බර වෙලා තිබුණා සෑම පියවරකින්ම ඔහුගේ හදවත තව තවත් බිඳී ගියා. දින ගණනාවක් ගත වුණා. ගිහාන් වූ පිස්සෙකට ගියත් නදීෂා දිහා බලන්නවත් එයාට හිතක් තිබුණේ නැහැ. නදීෂාත් විහාරයෙන් ඈත් වෙලා අමිල එක සමීපව ඉන්නවා කොහෙදුටුවා ගිහාන්ට තේරුණා. මේ කතාව මෙතනින් ඉවරයි කියලා වගේ ඔහුට දැනුණා. ජීවිතයම අඳුරු වුණා වගේ ඔහුට දැනුණා බලාපොරොත්තු රහිත අඳුරක්. දවසක් ඔෆිස් එකේදී විහාන් තනියම වැඩ කර හිටියේ. අනිත් හැමෝම ගිහින් එතකොටම ඔහුට ඇහුණා කාමරයෙන් එහා පැත්තේ පොඩි ශබ්දයක්. ඒක නදීෂාගේ කටහඬ ඒසේක සාමාන්‍ය කටහඬක් නෙවෙයි. දුකෙන් බයෙන් වෙලෙන කටහඬක් ඒ කටහඬ දිහාන්ගේ හදවතට පිහියක් වගේ ඇනුණා. ඒ ඔහුගේ සියලු තුවාල නැවතත් පන ගැනුවා මම හිතන්නේ මේක වැරදි. මට මේක කරන්න බැහැ. නදීෂාගේ හඬ දිහාන්ට පැහැදිලිව ඇසුණා. ඇගේ කටහඬේ තිබුණේ ආයාචනයක් උදව් ඉල්ලන කෙනෙකුගේ බිය අමිලගේ කටහඬක් ඇහුණා. බය වෙන්න එපා නදීෂා ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන්. අපි මේ හැමදේම විසඳගමු. අමිලගේ කටහඬේ තිබුණේ දරදඬු බවක් කිසිදු හැඟීමක් නොමැති ස්වරයක්. එයාගේ හාගේ සිතට ගිහාන්ට හිතාගන්න බැරි වුණා. මොකද මේ වෙන්නේ? ඔහුට හිතුණා. නදීෂා මොකකටද බය වෙලා ඉන්නේ? අමිලත් එක්ක ඇති කරගත්තු සම්බන්ධයේ හිතපු තරම් හොඳ නැද්ද ඔහුට හිතුනේ ඇයි නදීෂා ඒ වගේ අමුතු විදිහට කතා කරන්නේ කියලා. ඔහුට තවත් කුතුහලයක් දැනවල තිබුණේ බියක් ඇගේ මුහුණ සුදු මැණි වෙලා අමිල නදීෂාගේ අත තදින් අල්ලාගෙන සිටියා.
ඒ අමිලගේ බැල්මේ තිබුණේ දඩබ්බර බවක් නදීෂාගේ ඇස්වල තිබුණේ අසරණකම පැය උදව් ඉල්ලනවා වගේ නදීෂා ගිහාන්ගේ දිහා බැලුවා. ඇගේ ඇස්වල තිබුණේ පුදුම මිශ්‍ර හැඟීමක් බිය පසුතැවිල්ල සහ යමක් ඉල්ලන බැනව තිබුණු වේදනාව විහාන්ට තදින්ම දැනුණා. තමන්ට ආදරය කළ මේ ඌවතිය මේ මොහොතේ මේ තරම් බිය වී සිටින්නේ ඇයිදයි ඔහුට සිතා ගැනීමටවත් නොහැකි විය. අගට දුව ගිහින් ඇයව බදාගෙන ඇයව මේ හැම දෙයකින්ම ගලවා ගන්න ඔහුගේ පාද ඉදිරියට ගියේ නැහැ. ඔහුගේ හිත කිව්වේ යන්න කියලා. නමුත් ඔහුගේ ශරීරය අකීකරු වුණා. ආදරය සහ බිය අතර දෝලනය වෙමින් ඌට තේරුණා ඒකට තවදුරටත් ඔහුට අයිතියක් නැහැ කියලා. ගිහාන්ට තේරුණා මේ වොන්ගේ ආදර කතාවේ අවසානය බව. ඒත් නදීෂාගේ ජීවිතය තවත් ගැටලුවකට මැදි වෙලා බව ඔහුට දැනුණා. ගිහාන්ට කළ හැකි කිසිවක් නොතිබුණි. ඔහු නිහඬවම එතැනින් ඉවත් වුණා. දොරෙන් පිට වෙද්දී ඔහු අවසන් වතාවට නදීෂා දිහා බැලුවා. ඇගේ ඇස්වල වේදනාව තවමත් තිබුණා. ඔහුට හිතුණේ ඇය තමන්ගෙන් උදව් ඉල්ලනවා වගේ. නමුත් ඔහුට කිසිවක් කළ නොහැකි බව ඔහුට වැටහුණා. ඔහු ගියේ ආදරයේ වේදනාවක් නොමිසදුණු රහස්වල බරත් සිතේ දරාගෙනයි. නදීෂාගේ ජීවිතේ කුමක් සිදුවේදැයි යන කුතුහලය ඉතිරි කරමින් ඔවුන්ගේ කතාව මෙතැනින් නිමා වියගා.